අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ අපි ලංකාවේදීන් කරපු තවත් ලස්සන වීඩියෝ එකක්. ඉතින් මේ දවසේ තමයි අපි ට්‍රිප් එක යන්න දාගෙන හිටියේ. මේ තියෙන්නේ වෙඩින් එකට දවස් 2කට පස්සේ. ඉතින් මෙතනින් තමයි අපි උදේට කෑම කන්න නැවැත්තුවේ. කට්ටිය හැමෝම ටිකක් නිදිබර ගතියක තමයි ඉන්නේ. මොකද මේ ටිකේම මහන්සි වෙච්ච නිසා. ඉතින් අපේ මල්ලිලා හැම චුට්ටක් පරක් වෙලා තමයි එන්නේ. අපි කලින් පිටත් වුණා මොකද අපිට පොඩි වැඩකුත් තිබ්බ කලින් කරගන්න. ඉතින් මේ කෑම වේල තමයි ලංකාවේ කඩේකින් කෑවමම රසම කෑම වේල. අම්මලා හදලා දුන්න කෑම වලට අමතරව හොඳටම රස තිබ්බ මේ කෑම එකේ. මට මේ කඩේ නම මතක නෑ කොහොම හරි හරිම රසයි. අපිට කරගන්න තිබ්බ වැඩේ දැන් ඉවර වුණා. ඉතින් ඒ වැඩේ ඉවර කරගෙන අපි දැන් මේ හොටෙල් එක ළඟටම ඇවිල්ලා තමයි ඉන්නේ. මේක තමයි අපි අද නවතින හොටෙල් එක ක්ලබ් පාම් බේ මාරවිල. විශ්වයි මමයි මැරි කරපු අලුතම වගේ මේ පැත්තේ තව හොටෙල් එකකට ආව යාළුවෙක්ගේ වෙඩින් එකකට. ඉතින් ඒකට යන ගමන් එයා මට මේ හොටෙල් එක පෙන්නුවා. අපිට එදා මේක ගොඩාක් ලස්සනට පෙනුණා. ඉතින් අපි හිතාගත්තා දවසක මෙතෙන්න එන්න ඕනි කියලා. ඉතින් ඔන්න අද තමයි ඒ දවස. අපි ආවේ ජනවාරි මාසේ මුලම නිසා මේ විදිහට තාමත් ක්‍රිස්මස් ඩෙකොරේෂන්ස් තිබ්බා. ඉතින් හොටෙල් එකෙන් අපිව මේ විදිහට තමයි පිළිගත්තේ. ඇත්තටම මෙතන ගොඩාක් ලස්සන සංසුන් තැනක්. මේ තමයි අපිට හම්බෙච්ච වෙල්කම් ඩ්‍රින්ක් එක. අද මේ ගමන්ට අපිත් එක්ක විශ්වගේ ආච්චි අම්මත් එකතු වෙලා ඉන්නවා. ඉතින් එයාව නම් ඔයාලා මේ පළවෙනි වතාවට තමයි දකින්නේ. අපේ අම්බිලත් ඔන්න දැන් හොටෙල් එකට කිට්ටු කරලා තමයි ඉන්නේ. එයාලා එන වෙලාවෙ නම් මේ විදිහට පොඩි වැස්සක් වහලා තියෙනවා. ඉතින් එයාලා එනකන් අපි ගියා රූම්ස් වලට. ඒ යන ගමන් හොටෙල් එකේ ලස්සනත් බලම තමයි අපි ගියේ. අපි වෙඩින් එකේ වැඩත් එක්ක ගොඩක් බිසි වෙලා හිටපු නිසා අද දවස නම් අපිට ගොඩක් වටිනවා මේ විදිහට නිදහසේ ඉන්න. මේක තමයි අපේ රූම් එක. ඉතින් හොටෙල් බුකින් එක දානකොට විශ්වගේ තාත්ති කියලා තිබ්බා ඊයේ අපේ ඇනිවර්සරි එක කියලා. ඉතින් ඒගොල්ලෝ මේ විදිහට තමයි අපේ ඇනිවර්සරි එකට බෙඩ් එක ලස්සනට ඩෙකොරේට් කරලා තිබ්බේ. ඊට පස්සේ අපි ගියා හනිමූන් කපල් එකේ රූම් එක කොහොමද හදලා තිබ්බේ කියලා බලන්න. ඉතින් මෙහෙම තමයි ඒගොල්ලන්ගේ රූම් එක ලස්සනට ඩෙකොරේට් කරලා තිබ්බේ. අපි ඇවිල්ලා පැය භාගයක් විතර යනකොට අම්මිලාත් හොටෙල් එකට ආවා. ඉතින් මේ ඉන්නේ එයාලා. අපිත් එක්ක මේ ගමන්ට අපේ අල්ලපු ගෙදර ඉන්න ලොකු අම්මවත් අපි එක් කරගෙන ආවා. මෙතෙන්න වෙලා චුට්ටක් කතා බහ කර කර ඉඳලා අපි ඊට පස්සේ එයාලත් එක්ක රූම්ස් වලට ගියා. මුලින්ම අපි මලිලාගේ රූම් එකට එයාලව එක් කරගෙන ගියා. ඊට පස්සේ අම්මිලත් එක්ක එයාලගේ රූම් එකට ගියා. අද අපි අරගෙන තියෙන්නේ රූම්ස් 4ක්. ඉතින් ඒ 4 තමයි අපි පවුල් ටික ඉන්නේ. ඊට පස්සේ කට්ටියම ලෑස්ති වෙලා පූල් එක පැත්තට ආවා. අපේ මේ යනා බබාට තමයි ගොඩක්ම සතුටු වෙලා තියෙන්නේ.
ඉතින් අම්මලා නම් අද පූල් එකට බහින්න බෑ කිව්වා. ඒ වුණාට අපි ටික නම් ඉතින් පූල් එකට බැස්සා. අද විශ්වටයිමටයි දෙන්නටම ගොඩක් සතුට දවසක්. මොකද ඉතින් අපේ පවුල් දෙකේම අය මේ විදියට එකතු වෙලා ගොඩක් සතුටින් කාලය ගත කරන නිසා. ටිකක් හවස් වෙනකම පූල් එකේ ඉඳලා අපි බීච් එක පැත්තට ගියා. එතන ඉඳන් විනාඩි 5ක් 10ක් ඇවිදගෙන යනකොට තමයි බීච් එක හම්බෙන්නේ. ඉතින් චූටි කිටියා නම් මට පොඩි ද්‍රෝහිකමක් කරලා තියෙන්නේ. එයාට අලුත් නැන්දි හම්බෙලා නිසා එයාත් එක්ක තමයි අද වැඩිපුරම කාලය ගත කරන්නේ. අපි තායිලන්තෙදින් බීච් ගියාට පස්සේ අද තමයි කාලෙකට පස්සේ බීච් එකට ආවේ. අපේ අම්මලා ආච්චි අම්මලා එහෙමනම් අද රැල්ල පා ගන්න ආවේ නැහැ. ඒගොල්ලන් උඩට වෙලා බලාගෙන හිටියා. බීච් එකට වෙලා සෑහෙන වෙලාවක් හිටියට පස්සේ කට්ටියට මහන්සියි කියලා රූම්ස් වලට ඇවිල්ලා චුට්ටක් නිදාගත්තා. හැබැයි මමයි චූටි කිටියයි නම් පොඩ්ඩක් වෙලා ඉතින් සෙල්ලම් කර කර හිටියා. එයා හරිම ආසයි මේ විදිහට අල්ලන් සෙල්ලම් කරන්න. ඉතින් ඒ සෙල්ලම් ඔක්කොම ඉවර වෙලා අපි ආව රැට කෑම කන්න. හොටෙල් එකේ හරිම රසයි කෑම බීම. ඉතින් මෙතන කෑම ජාති ගොඩක් තිබුණා. අපි ස්ටාර්ට් කරේ සුප් එකකින්. අපි කාලේ ඉවර වෙනකොට අපිට පොඩි සර්ප්‍රයිස් එකක් හම්බුණා. මේක තමයි ඒ සර්ප්‍රයිස් එක. අපිට එවලා තිබුණා ඇනිවර්සරි කේක් එකක්. අපි ඒක කපලා ඉතින් මේ විදිහට කෑවා. මේ තමයි පහෝදා උදේ. හරිම ලස්සනයි පරිසරය. ඉතින් මම උදේම කරේ මේ විදිහට කර්ටන්ස් චුට්ටක් ඇරලා කොෆි එකක් හදාගෙන බීපු එක. අපිට බ්‍රෙක්ෆාස්ට් එකට යන්න තව ටයිම් තියෙන නිසා තමයි මම කොෆි එකක් බිව්වේ. මේ තියෙන්නේ මල්ලිලාගේ රූම් එක. ඉතින් ඒගොල්ලොත් මේ වෙලාවේ ඇහැරලා අවට සිරි නරම ඉඳලා. ඉතින් මම ලෑස්ති වෙලා ගියා අම්මිලාව එක්කරගෙන යන්න කෑමට. අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. මම ලංකාවේදීන් කෑම කන හැම වෙලාවකම වගේ තෝරාගත්තේ අපිට ජපානයේදීන් නිතරම කන්න නොලැබෙන ලංකාවේ කෑම. කෑම එහෙම කාලා අපි එන ගමන් ගියා ෆොටෝස් ටිකක් එහෙම ගන්න.
මට ඔයාලට පෙන්වන්න පුළුවන්නේ රූම්ස් 3ක් විතරයිනේ. මේක තමයි විශ්වලාගේ අම්මිලාගේ රූම් එක. මේකේ තමයි අපේ මේ චූටි කිටි පැටියක් ඉන්නේ. අපි කට්ටියම තව ටිකකින් බීච් එකට යනවා. ඉතින් ඒ යන්න තමයි මම මේ ඇඳගෙන ඉන්නේ. ඊට කලින් මට හිතුණා රූම් එක චුට්ටක් මේ විදිහට ක්ලීන් කරලා යන්න ඕනි කියලා. මම ඔයාලට හොටෙල් එකේ තවත් ලස්සන තැන් ටිකක් මේ පෙන්නන්නේ. මේක තමයි රූම් එකේ වීව් එක. හරිම ලස්සනයි. ඉතින් ඊට පස්සේ අම්මිත් ආව අපිත් එක්ක බීච් එකට යන්න. ඉතින් එයාලවත් එකතු කරගෙන අපි හොටෙල් එකේ තව ලස්සන තැන් ටිකකුත් බලාගෙනම එහෙමම බීච් එකට යන්න පිටත් වුණා. මේ ඉන්නේ අපේ චූටි ද්‍රෝහියා. ඉතින් අද මගෙත් එක්ක නෙවෙයි ඉන්නේ. එයාගේ අලුත් නැන්දිත් එක්ක තමයි එයා මේ ඉන්නේ. අද මාව එපාමි කියනවා. ඔන්න දැන් හැමෝම රෙඩි බීච් එකට යන්න. ඔන්න අද අපි ආයෙත් බීච් එකට ආවා. අද නම් හිතාගෙන ඉන්නේ හොඳට බීච් එකේ නටනවා කියලා. අපි පැය 2ක වගේ කාලයක් බීච් එකේ මේ විදිහට සෙල්ලම් කර කර හිටියා. අපේ අම්මිලාවත් මුහුදට ඇදලා දැම්ම කොහොම හරි කරලා. ඉතින් නම් මේ එන්නේ අපේ හුරතල් ද්‍රෝහියාව ගන්න. ඊට පස්සේ අපි ආපහු පූල් එකට ගියා. ඒකේ වීඩියෝස් නම් අරගෙන නැහැ. හැමෝම විනෝදයෙන් හිටපු නිසා ඒ දේවල් කරගන්න අමතක වුණා. දැන් නම් අපි චුට්ටක් දුකින් ඉන්නේ. මොකද දැන් අපි ගෙදර යන්න ඕනි. අපි යන්න ලෑස්ති වෙලාම තමයි කෑම කන්න ආවේ. අපේ හුරතලේ ඔන්න දැන් මගේ ළඟට ඇවිල්ලා ඉන්නවා. මොකද දැන් අපි යන්න ලෑස්ති නිසා. අපි මේ ඇවිල්ලා ඉන්නේ එයාට ඩිසර්ට්ස් මොනවා හරි තෝරාගෙන යන්න. අපේ බෑග්ස් වාහන දෙකට දාන ගමන් තමයි අපි මේ ඉන්නේ. කට්ටියටම ඉතින් පොඩ්ඩක් දුකයි. මොකද අපේ නිවාඩුව ඉවර වුණ නිසා. ඒ අතර එක්කෙනෙක් එයාගේ බඩු ටික තනියමම වාහනයට දාගන්නවා. හරිම කියුට්. අපි හිතාගෙන ඉන්නේ යන ගමන් කුරුසපල්ලියටත් ගිහින් යන්න කියලා. එතෙන්න මෙතන ඉඳන් විනාඩි 5ක වගේ පොඩි දුරක් තමයි තියෙන්නේ. මම සෝෂල් මීඩියා වල එහෙම දැකලා තියෙනවා එතෙන්න බාර වෙච්ච අය දන ගහගෙන ඇතුළට යන විදිහ. ඉතින් මං ගොඩක් ආසාවෙන් ඉන්නේ එතෙන්න ගිහිල්ලා බලන්න. දැන් ඔන්න හොටෙල් එකකින් පිටත් වුණා. මේ ඉස්සරහින් යන්නේ අපේ මල්ලිලා. අපි දැන් මේ කුරුසපල්ලියට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මෙතන ගොඩක් වීඩියෝ කරන්න බෑ. දාලා තියෙනවා කැමරාස් තහනම් කියලා. ඉතින් මං එළිය කරගන්න පුළුවන් වීඩියෝස් ටික විතරක් මේ විදිහට කරගත්තා. අපි හැමෝම මෙතන ඉටිපන්දම් පත්තු කරා. පල්ලියේ වැඩ කටයුතු ටික ඉවර කරගෙන අපි ආපහු යන්න පිටත් වුණා. මේ විදිහට තමයි ඉතින් ඉරයි මුහුදයි හරිම ලස්සනට අපිට පෙනුනේ.
නුවර ටවුන් එකට ගොඩාක් ආස වුණාට මේ වගේ බීච් වලට එන්නත් මම හරිම ආසයි. අපි මගින් නතර කරලා කරවලයි හාල් මැස්සොයිත් ගත්තා. ඉතින් එතන හොඳ ඒවා තියෙනවා වගේම ගොඩක් ලාභෙටත් තියෙනවා. ඉතින් මේ විදිහට තමයි අපේ ට්‍රිප් එක ඉවර වුණේ. අපිට හෙට දවසෙත් තව ගමනක් යන්න තියෙනවා. ඒකේ වීඩියෝ එකත් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. මිසිස් පෙරේරලා 3 දෙනයි ජූටි බබායි හොඳටම නේදි. ඉතින් ඔයාලා අපේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටියට ගොඩක් ස්තුතියි. ඊළඟ දවසේ ගොඩක් ලස්සන වීඩියෝ එකක් අරගෙන ඔයාලව හම්බෙන්න එන්නම්.